ආයුබෝවන් ඔබට උදා වූ කාල සීමාවන් දිනයන් ඔබගේ ජීවිතයට ආයු බොහෝ වේවා කියලා මම නැවතත් ප්‍රාර්ථනා කරනවා. වෙසක් මාසෙ වරයි. පොසොන් මාසෙ ආරම්භ වුණා. අනුබුදු හිමියන්ගේ උතුම් වූ ඒ පොහොය දිනය උදා වෙන පොසොන් පොහොය ආසන්නයේදීම මම ඔබට මිට පෙරත් සඳහන් කළ පරිදි ගුරු ග්‍රහයාගේ ගමන් මාර්ගය පිළිබඳවත් එල් නීනෝ නැමැති ඔය භයානක විපත පිළිබඳවත් ඔබට මා මුලින් සඳහන් කරලා තිබෙනවා. මම මුලින්ම කියන්නට ඕන නැවතත් එල් නීනෝ නැමැති ඒ භයානක විපත මේ රට එහෙම නැත්නම් ශ්‍රී ලංකා වාසී අපට කිසිසේත්ම බලපාන්නේ අපට මුහුදු වතුර බොන්න තරම් පාප කර්මයක් ශ්‍රී ලංකා වාසීන් සිදු කර නැහැ. මේක බෞද්ධ රටක්. මේ බෞද්ධ රටේ උප්පත්ති ලබන්නත් පෙරපින් තිබිය යුතුමයි. ඒ තරම් වූ පුණ්‍යවන්ත භූමියකට එවැනි විපතක් සිදු නොවන බව මං මීට ප්‍රථමත් කිව්වා. අදත් අනිවාර්යෙන්ම කියනවා. එහෙම කියමින් තමයි මම මේ ගුරුගේ සම්ප්‍රාප්තිය පිළිබඳව ඔබට විග්‍රහ කරන්නට උත්සාහ කළා. පසුගිය ජුනි මාසේ ගුරු ග්‍රහය කටක රාජයට පැමිණිලා. ඒ අවුරුදු 12කට පස්සේ මීට ප්‍රථමාවේ 2014 මේ ගුරු සම්ප්‍රාප්තිය එහෙම නැත්නම් මේ ගුරු පිළිබඳව යම් යම් වේදයන් තුල නොයෙකුත් මතාන්තර හා ක්‍රමවේදයන් පිළිබඳව උගන්වලා තිබෙනවා. මිනිසාගේ යහගුණය යහමින් ලබා දෙමින් මිනිසාට යහපත් වූ ධන ධාන්‍ය සැප සම්පත් යහමින් ලබා දෙන්නට තරම් ශක්තියක් මේ ගුරු ග්‍රහයාට එහෙම නැත්නම් බ්‍රහස්පතිට හැකි බව වේදයන් තුල සඳහන්. හැබැයි ඒ වගේම ඒකේ අනිත් පැත්ත වේදේ තුල හඳුනන. ඒක නිසා තමයි ගුරුට নানা ප්‍රකාර විග්‍රහයන් තුලින් ගුරු හඳුනලා තියෙනවා. සූරි ආර්ය පත්ම දෛවේශ චන්ද්‍ර මන්ත්‍රී ඒ වගේම ඉප්ප වාචප්පති අංගී රස ජීව දේවගුරු සුරගුරු ප්‍රසන්ත වාගීස් මෙන්න මේ වගේ පර්යාය නාමයන්ගෙන් ගුරු ග්‍රහය හඳුන්වලා තියෙනවා. මෙන්න මෙතනදී අර මම කිව්ව ඔබ හිතාගෙන ඉන්න හොඳ වගේම නරකත් අපට ලබා දෙන්නට ඔහු දක්ෂයි. එදා 2014 තමයි මීට වසර 12කට පෙර ගුරු ග්‍රහය කටක රාශියට ආවේ. මේ 2014 ගුරු කටක රාශියට ආපුවාම ඔබට වගේම රටට මොකද වුනේ කියන එක ඔබට සාක්ෂියක් වශයෙන් ඔබ දන්නවා. 2014 ජුනි මාසේ 19 වෙනිදා තමයි කටක රාශියට ආවේ. ඒතර ජුනි 19 වෙනිදායින් පස්සේ දේශපාලනික වශයෙන් විශාල කුණාටුවක් ආවා. කැළඹිල්ලක් ඇති වුණා. දේශපාලනික කැළඹිල්ලක් ඇති. බලාපොරොත්තු සුන්ු. අර මම කිව්වේ දෛවේශ චන්ද්‍ර යම් කිසි විද්‍යකින් ගුරු ග්‍රහය හඳුන්වන ඒ වේදයන් තුලදී ඔහුගේ විස්තර පිළිබඳව එහෙම කියවෙනවා. එතකොට මේ කාල සීමාව එහෙමනම් අපට ඊටත් වඩා භයානක කාල සීමාවක් වෙන්නට පුළුවන්. හේතුව මේ විශ්ව කේන්ද්‍රය ලග්නය වෙන්නේ මේෂ. මේ වෙලාවේ
සෙනසුරුගෙන් ඒ රාෂ්ටකයක් ආරම්භ වෙලා තියෙනවා 2025 ඉඳලා. පළවෙනි වසර දෙකමාර ඉවර වෙන්නේ ලබන අවුරුද්දේ ජුනි මාසෙට. ඒ කියන්නේ 2027 ජුනි මාසෙට. එතෙන් සිට ඉතාමත් භයානක වසර දෙකමාරක් තියෙනවා. ඒ දෙකමාරණු පස්සේ තවත් දෙකමාරක් මේ ආකාරයට ගෙවන්න සිද්ධ වෙනවා. ඒ වගේමනම් කුම්භ ලග්නයේ වන ලංකා කේන්ද්‍රයේ අවසාන වසර දෙකමාරයි දැන් ගත කරන්නේ. ඒ සෙනසුරුගෙන්. එහෙමනම් මේ ගුරු කටකට ආව වගේම මේ සෙනසුරුගෙන් එන්නා වූ බාධක අවහිරතා හිරිහැර කරදර හිංසා පීඩා මේ සියල්ලක්ම අපට භුක්ති විඳින්නට සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි. විශ්ව කේන්දරයේ මේෂ ලග්නය තුල 11 12 1 2 පිළිවෙලින් රාහු ග්‍රහය, ශනි ග්‍රහය, කුජ ග්‍රහය, රවි ග්‍රහය ගමන් කරනවා. එතකොට මේ තියෙන බලපෑමක් ශ්‍රී ලංකාවට බොහොම භයානක. නමුත් එල් නීනෝ මේ අපට බලපාන්නේ නැහැ. ඊට වඩා වෙන දෙයක්. දැන් පොසොන් මාසේ උදා වුණා. අර හේතුව මත ලෝකේ පුරාම යුද්ධ ගිනි බය අර එල් නීනෝ විපත්තිය ආර්ථික අපහසුතාවය අමානුෂිකත්වය ආදී බොහෝ දේ ලෝකේ පුරාම පැතිරෙනවා. සමාජයේ අසාධාරණත්ව වෙනුවෙන් ජනතාව නැගී සිටීම සංවිධානය වීම මේ දේ සිද්ධ වෙනවා. අර 2014 වගේම වෙනස් වෙනවා. ලංකාව පුල ග්‍රහ රටාව දිහා බලද්දී රාහු ග්‍රහය එකේ කේතු ග්‍රහය 7 වෙනි ඉඳෙමින් කාලසර්පයෝගයක් මේ මොහොතේ උදා කරලා තිබෙනවා. මේ කාලසර්පයෝගයක් අපේ ලංකාවට ඉතාමත් භයානකයි. රජයට අභියෝගාත්මක කාල සීමාවක් උදා වේ. කොයි ආකාරයකින් ඒ ප්‍රශ්න විසඳන්න උත්සාහ කළත් අර 2014 වගේ ඒවට බාධා ඇති කරනවා. කරදර ඇති කරනවා. මැඩ පවත්වන්න උත්සාහ කරනවා. කඩාකප්පල්කාරී සංවිධාන ගොඩනගෙනවා. මම තව සුවිශේෂී කාරණාවක් ඔබට කියනවා. ඒ තමයි ජූලි මාසේ 4 වෙනිදා මේ පොසොන් මාසේ පෙරවරු 11 පහුවෙලා විනාඩි 37ට මේ ලෝකේ ග්‍රහ රටාවන් තුල ග්‍රහ ලෝකේ ඡන්දිය වීරය ඔය ආදී වශයෙන් ඔබ හඳුන්වන ප්‍රබලය ශක්තිමත් පුජ්‍යලය හැටියට සඳහන් කරන කුජ ග්‍රහය යුරේනස් නැමැති මේ පැත්තක ඉන්න පරාජය වෙනවා. 11:37ට ඇති වෙන ග්‍රහ යුද්ධය නිසා යුරේනස් ජයග්‍රහණය කරන කුජ පරාජයපත් වෙනවා. මෙන්න මේකත් අපේ ලංකාවට ඉතාමත් භයානකයි. අපි දන්නවා එල් නීනෝ කියන්නේ මේ තාමත් භයානක කාලයක් වර්ෂාව නැති වෙනවා කියන එකක් කියනවා. ගස් කොළන් වේලනවා කියනවා, වැව්වමුණ හින්දෙනවා කියනවා. එහෙම දෙයක් වෙනවා නම් මෙන්න මෙතනදී ඒකේ වෙනස අනිත් පැත්ත සිද්ධ වෙනවා අපට. ඒ තමයි යුරේනස් කියන්නේ වාතයට අධිපති. කුජගේ පරාජයෙන් පසු යුරේනස් තමන්ට කැමති ආකාරයට මේ ආකාශ තලයේම හොලවන්නට ඔහු ශක්තිමත් වෙනවා. අපට දැනගන්න පුළුවන් කාලගුණ විද්‍යාවෙන් කියාවි බෙන්ගාල බොක්කේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වෙමින් පවතිනවා. එය ගමන් කරන්නේ දකුණත් බස්නාහිරත් අතර නිරිත දිගින් ලංකා භූමියට ඇතුල් වෙලා මැද මධ්‍යම ප්‍රදේශය හරහා නැගෙනහිරින් හා උතුරු ප්‍රදේශයෙන් ඒ ඉන්දියාව කරා ගමන් කරනවා. ඉන්දියාවෙන් පාකිස්තානය කරා යද්දි තමයි මේ අවපීඩන කලාපය මිදී යන්නේ කියලා ඒ දවස් වෙනකොට කියාවි.
අන්න එවැනි කාල සීමාවක් තුල අපට 4 වෙනිදා හෝ ඊට ආසන්න දිනවල තද ලෙස සුළම් ප්‍රහාරයෙන් ඇතිවේ. ගස්කොළන් කඩාගෙන වැටේවි. ඒ ආදී වශයෙන් බොහෝ විපත්ති වලට මුහුණ පාන්න සිද්ධ වෙයි. ඒ විතරක් නෙවෙයි. දරුණු ලෙස වරුසාවත් අපට එල්ල වෙනවා. අර මම කලින් සඳහන් කර ගුරු ග්‍රහයා අපිට ඔබට ඔබගේ පියවිය හැට දැක ගන්නට පුළුවන් මේ වර්ෂයේ තව මාස කිහිපයකින් සැප්තැම්බර් මාසෙ ඉඳලා ලබන අවුරුද්දේ මාර්තු වෙනකන් විශේෂයෙන්ම තාරකා ශාස්ත්‍රය පිළිබඳව හදාන දරුවන්ට ඒ විද්‍යාව පිළිබඳ හදාන දරුවන්ට විශේෂයෙන්ම ඔන්න මධ්‍යම රාත්‍රී 10න් පසු එළි වෙන කාල සීමාව තුල නැගෙනහිර අහසේ සිට බස්නාහිර අහස දක් කාල සීමාව තුල ඒ දක්වා වූ ප්‍රදේශයන් තුල පියවිය හැට ගුරු ග්‍රහය දැක ගන්නට පුළුවන් ඒ විද්‍යාව හදාන දරුවන්ට විශේෂයෙන්ම ඔන්න ඔබට ඒ කාලේ උදා වෙලා තියෙනවා සැප්තැම්බර් මාසයේ ඉඳලා ලබන අවුරුද්දේ මාර්තු දක්වා කාල සීමාව තුල ඒ ගුරුගේ තත්වය ඒ ග්‍රහය ඔබට හදාන්නට පුළුවන් දකින්නට පුළුවන් පියවිය හැට. ඒ වගේම මම මීට ප්‍රථම කියලා තියෙනවා කීප වතාවක්ම මේ කේන්දරේ ඔබේ කේන්දරේ නොමිලේ බලා ගන්න ක්‍රමයක් පිළිබඳව. මම ඒක ඔබට පැහැදිලි කරන්නයි මෙතන සූදානම් වෙන්නේ. ඒ කේන්ද්‍රය නොමිලේ බලනවා කියලා කියන්නේ අපි ඔබ වෙනුවෙන් නිර්මාණය කරලා තිබෙන ඔබගේ යහපත වෙනුවෙන් මේ ග්‍රහ රටාවන් තුල ඔබට සහ ඔබගේ නිවසට නිවසේ සිටින්නන්ට තිබෙනා වූ දෝෂාන්ධකාරවල දුරු කර ගන්නට යහපත වෙනුවෙන් සකස් කරලා තියෙන ආරක්ෂක මංජුසාව පිළිබඳව කතා කරද්දී තමයි ඒ ටික කියන්න වෙන්නේ. මොකද ඒ ආරක්ෂක මංජුසාවට අපි ගන්න තාමත් අපේ කාර්යාලයේ ගන්න තාමත් සුළු මුදලක්. නමුත් ඒ ආරක්ෂක මංජුසාව ලබා ගන්න අයගේ පමණයි කේන්දරය ඒක පැහැදිලිවම මතක තියාගන්න කේන්ද්‍රය අපි නොමිලේ බලන්නේ. ඒකට හේතුව ඒ ආරක්ෂක මංජුසාව සකස් කිරීමට ගන්නා යම් යම් උපක්‍රම ක්‍රමයන් හා වේදන් තුල තියෙනා යම් යම් රහස් ක්‍රමයන් වගේම ඒ සඳහා යොදා ගන්න නැකත් හදාගන්නේ ඒ නිවසේ ප්‍රධාන ගෘහමූලිකයාගේ කේන්දරය අනුව. ඒක නිසා තමයි අපි මේ ගෘහමූලිකයාගේ උපන් දිනය, උපන් වේලාව, උපන් ස්ථානය, උදේද, දවල්ද, රාත්‍රීද ආදී වශයෙන් ඒ නිවැරදිව අපි ඒ තොරතුරු අරගෙන කේන්දරේ ගෙන්න ගන්නේ නැහැ. අපි ඒ තොරතුරු ටික පමණයි ගන්නෙ. අරගෙන අපි කේන්දරේ හදනවා. කේන්දරේ හදලා මේ කේන්දරේ බලලා තමයි අපි ඒ කාර්ය කරන්නේ මංජුසාවේ කටයුතු ආරම්භ කරන්නේ. එතකොට මේ හදපු කේන්දරේ විස්තර ටිකක් අපි ඔබට ලබා දෙනවා. අපේ ගාව තියාගෙන ඉඳලා වැඩක් නැති නිසා ඔබට ඒකෙන් යහපතක් වෙන නිසා ඒ අයිතිකරුට ලබා දෙනවා. ඒක ඒ සියලුම දේ සිද්ධ වෙන්නේ නොමිලේ. ඒ කේන්දරේ නොමිලේ බැලෙන්නේ මේ ආරක්ෂක මංජුසාව ගන්න අයට පමණයි. ඔබට ඒ පිළිබඳව විස්තර WhatsApp පණිවිඩයකට මේ දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යවලා ලබා ගන්නට පුළුවන්. මොකද ඒ ආරක්ෂක මංජුසාව නිර්මාණය වෙන්නේ සියන්නා වූ ග්‍රහ වූ දෝෂයන් සියලු දෝෂයන් යක්ෂ ප්‍රේත භූත පිසාච කුම්භාණ්ඩ ආදී දෝෂ ඒ වගේම ග්‍රහ දෝෂ හස්වහ කටවහ ආණ්ඩෝ වැඩියාවනි වූ දෝෂ මේ සියලු දෝෂාන්ධකාරයන් නැති කරලා යහපත වෙනුවෙන් ඔබට යහපත සහ ඒ දෝෂාන්ධකාරයන්ගෙන් මුදවලා යහපත උදා කර ගන්නටත් නිවසට සෞභාග්‍ය උදා කර ගන්නටත් තමයි මංජුසාව නිර්මාණය කරන්නේ. ඒ කෙරෙන්නේ අර ගෘහමූලිකයාගේ කේන්දරයට අනුව. ඒක හොඳට මතක තියාගන්න. අපි නොමිලේ කේන්ද්‍රය පරීක්ෂා කරනවා කියලා කියන්නේ ඒ ආරක්ෂක මංජුසාව ලබා ගන්නා අයට පමණයි කියන එකත් ඔබට මතක් කරන්න ඕන. විශේෂයෙන්ම මතක තියාගන්න ඕන මේ මංජුසාව සකස් කරද්දී දේශීය ඖෂධ වර්ග, ධන ධාන්‍ය වර්ග, පාෂාණ වර්ග, ලෝහ වර්ග ආදී වූ නොයෙකුත් බොහෝ දෑ යම් යම් ග්‍රහයන්ට අයත් වූ දේවල් ඒ ක්‍රමයට නැකතකට තැම්පත් කරලා අභිසම්විධානයෙන් දස දිසා පිරිතෙන් ආදී වූ
ඒ පිරිත් වලින් පිරිත් කළා මේ මනුස්සාව සකස් කරලා තියෙනවා. ඒත් මේක කරන්න අපිට විශාල මුදලක් යනවා. නමුත් අපි රටේ ජනතාව වෙනුවෙන් අපේ ආදරණීය අපේ හිතවතුන් ඔබ යහපත්ව හිටියොත් තමයි අපි ඔබත් එක්ක ඔබට අපිත් එක්ක නැදී සිටින්න පුළුවන් දිගටම. ඔබගේ යහපත වෙනුවෙන් තමයි මේ කාර්යය කරන්නේ. ඒ වගේම මේ මනුෂ්‍යාව එවන විට අපි ඔබට එවනවා අභිසම්විධාන යන්ත්‍රයක් සහිත ගාතාවක්. ඒ මනුෂ්‍යාවට දුන් අල්ලන ආකාරය, මනුෂ්‍යාව එල්ලන ආකාරය, ඒ සඳහා කියවිය යුතු දෝෂාන්ධකාරයන් දුරු කර ගැනීම සඳහා කිය යුතු අභිසම්විධාන ගාතාව මේ සියල්ලක්ම ඔබට අපි නොමිලේ ලබා දෙනවා. අපි මේ සියලු දේ නොමිලේ ලබා දෙන්න උත්සාහ කරන්නේ ඔය ඔබේ යහපත වෙනුවෙන්ම කටයුතු කරන්නේ ඔබට යහපතක් වුණොත් අපට යහපතක් උදා වෙන නිසා. අන්න ඒකත් මතක තියාගන්න. ඒ සඳහා වියදම් වෙන වියදම පමණක් කවර් කර මේ සම්පූර්ණ කර ගැනීම සඳහා තමයි අපේ කාර්ය මණ්ඩලය සූදානම් වෙලා ඉන්නේ ඔබේ යහපත වෙනුවෙන්. ඒ පිළිබඳවත් නැවත විස්තර කරන්න අවශ්‍ය නැහැ. ඔව් කියලා මට හිතෙනවා ඔබට ඒක පැහැදිලි ඇති කියලා. එසේම වේවා කියලා ඔබට යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම ඔබෙන් සමුගන්නවා.